චව් ඉටලියන් with my YouTube channel එකත් සමගයි ඔබ සියලුම දෙනා සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් මගේ channel එකට අලුත් නම් ඔන්න ඉතාලි භාෂා ව්‍යාකරණ නීති වචන ඉගෙන ගන්නවට මගේ channel එක subscribe කරලා තියාගන්න පුළුවන්. ඒ වගේම මගේ videos වලට like එකක් comment එකක් දාන්න මතක කරන්න එපා. මොකද ඒක ඕගොල්ලන්ට සරල දෙයක් වුණාට මේ contents හදන මට ඒක ලොකු දෙයක්. ඉතින් අද වීඩියෝ එකේ මම මොකද කරන්න ඉන්නේ? අද වීඩියෝ එකේ මම ඔයගොල්ලෝන්ව මගේ බාඤ්ඤකට අරගෙන යනවා. එතකොට නාන කාමරේට නාන කාමරයේ තියෙන මේ අපි භාවිතා කරන දේවල් උපකරණ මේ භාණ්ඩ සීලම දේවල් කොහොමද ඉතාලි භාෂාවෙන් අපි කියන්නේ කියන එක ඕගොල්ලන්ට මම කියලා දෙනවා ඒ වචන. හැබැයි මම වීඩියෝ එක එඩිට් කරලා වීඩියෝ එකේ ඒ වචන ලියන්න යන්නේ නැහැ. ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ මම මේ ලිස්ට් එක දානවා. එතකොට ඕගොල්ලන්ට ලිස්ට් එක එතනින් ලියා ගන්න පුළුවන්. හරිද? වීඩියෝ එකේ එතකොට ඕගොල්ලන්ට මම ඇඟිල්ලෙන් පෙන්න මේකට කියන්නේ මේක මේකට කියන්නේ මේකයි කියන්න ඕගොල්ලන්ට පුළුවන් ඒක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ලිස්ට් එක බලලා එතකොට එතනින් ලියා ගන්න. හරි. ඉතින් එහෙනම් ඉතින් අපි යමු වීඩියෝ එකට. හරි. එහෙනම් ඉතින් ඔන්න අපි බාඤ්ඤයකට ඇතුල් වෙන්න යන්නේ. ඉතින් මේක තමයි මම විස්තර කරන්න යන බාඤ්ඤය එක. ඔක්කොටම කලින් මම මේ බිම තියෙන පාපිසි වලට කියන මොකද්ද කියලා කියනවා. මේවට අපි තප්පේටි කියලා කියනවා. මොකද මම දන්නවා මේක අනිවාර්යෙන් මට වීඩියෝ එක අවසානයේ අමතක වෙනවා. හරි. එතකොට අපිට ඇතුල් වෙද්දිම බාඤ්ඤයකට මොකක්ද දකින්න ලැබෙන්නේ? ඉතින් අපි මෙන්න මේ දෙයට කියනවා ලවන්දීනෝ. හරි? ලවන්දීනෝ කියලා කියනවා. ලවාබෝ කියලා සමහර අය කියනවා. ඔය වචන දෙකම භාවිතා කරන්න. පුළතර මේකේ එතකොට තියෙන දැනට තියලා තියෙන දේවලුත් මම විස්තර කරන්නම්. අපිට පේන්නේ මොකක්ද? ඊළඟම අපිට කණ්ණාඩිය පේනවා. ඒකට අපි ස්පේකියෝ කියලා කියනවා. එතකොට මේ ලවන්දීනෝගේ මේකට අපි සිංක් එක කියලානේ සාමාන්‍යයෙන් කියන්නේ නේද? එතකොට මේකේ ටැප් එකට අපි මේකට විතරක් නෙවෙයි ඕන ටැප් එකකට අපි රුබිනෙට්ටෝ කියලා කියනවා. එතකොට මේ උපකරණයට මොකක්ද අපි කියන්නේ? මේ කොණ්ඩේ වේලන එක කියලා අපි මේකට කියනවා. මේක අශුග කපෙල්ලි. මේකට ෆෝන් කියලාත් කියනවා. හරි අශුග කපෙල්ලි නැත්නම් ෆෝන්. මේක අත හොදන සබන්. එතකොට සපෝනේ පෙරලෙමානි. මේක මුණ හොදන සබන්. එතකොට සපෝනේ පෙරිල් වීසෝ. එතකොට මෙන්න මේ වගේ සමහරලාට වීදුරුවක් කප් එකක් තියලා අපි මේ දත් බුරුසු දත් බේත් ඒවා දාන. එතකොට ඒකට අපි කියනවා පෝර්තා ස්පත්සොලීනි කියලා. එතකොට මේ දත් බුරුසු වලට අපි කියනවා ස්පත්සොලීනි. දත් බේත් එකට දෙන්ටිෆ්‍රීෂෝ කියලා කියනවා. හරි. ඉතින් මේ වචන ටික ඔක්කොම ඔයගොල්ලන්ට ඔන්න ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ හොයා ගන්න පුළුවන්. හරි. එතකොට මෙන්න මේ වගේ පොඩි කබඩ් කෑලි ඔයගොල්ලොන්ගේ බාඤ්ඤ වල තියෙන්න පුළුවන්. එතකොට ඒවට අපි කියනවා මොබිලෙට්ටි කියලා. හරි. එතකොට මොබිලෙට්ටි, අර්මදියෙට්ටි, ස්පොර්ටෙල්ලි ඔන්න ඔය වගේ වචන වලින් හඳුන්වන්නත් පුළුවන්. හරි. එතකොට අපි මේ පැත්තට හැරුණාම මෙන්න මේකට මොකක්ද අපි කියන්නේ? මේකට වාතර කියලා කියන්න පුළුවන්. වාතර නැත්නම් වුචි කියලා සමහර අය කියනවා. එතකොට ඒකට උඩින් තියෙන මේ මොකක්ද? ශක්වෝනේ. හරි? ශක්වෝනේ අපි වතුර ගහන එක කියන්නේ ශක්වෝනේ. එතකොට මෙතන තියෙනවා බිදේක. හරි? එතකොට අපි බාඤ්ඤෝ ගිහිල්ලා හොදගන්නේ මේකේ බිදේක. එතකොට ඒක ළඟින්ම තියෙනවා සබන් එකක්. ඒකට අපි කියනවා සපෝනේ ඉන්ටිමෝ කියලා. හරි? සපෝනේ ඉන්ටිමෝ. එතකොට ඊට උඩින් තියෙනවා අපිට පෝර්තා අශුගමානි. ඒ කියන්නේ තුවා එල්ලන එකට ඕනම තුවා එල්ලන එකකට අපිට පෝර්තා අශුගමානි කියලා කියනවා. එතකොට කුණු බක්කිය චෙස්තීනෝ. මේකට අපි චෙස්තීනෝ කියනවා. මේ වාතරයක ළඟින් තියෙන මේ මොකද්ද මේකට බ්‍රෂ් එක වාතරයක හොදන බ්‍රෂ් එකට අපි ඊට ස්කොපීනෝ පෙර il water කියන්න පුළුවන්. නැත්නම් ලස් පාත්සෝලා පෙර il water කියලාත් කියන්න පුළුවන්. හරි? එතකොට ඒ ළඟින්ම අපිට හම්බ වෙනවා කාර්තා ඉජේනිකා. එතකොට ඒ ළඟින්ම අපිට තියෙනවා දෙයොදරාන්තේ පෙර අම්බියන්ටි. හරි? මෙතන තියෙන අනිත් ප්‍රොඩක්ට්ස් ඒවා අපිට වැඩක් නැහැ. ඒතර මේවා තියලා තියෙන මෙන්න මේ බාඤ්ඤ කෙනන් හදලා තියෙන්නේ බිත්තියෙන්මයි. නමුත් සමහර බාඤ්ඤ වල එල්ලලා තියෙන්න පුළුවන් එක රාක්ක. එතකොට මේකට අපිට මේන්සොලා එකක් කියලා කියන්න පුළුවන්. හරි? මේන්සොලා. එතකොට ඒ ළඟින්ම අපිට තියෙනවා ඔන්න දෝච්චා එක. එතකොට මේක අපි අර වටේ පෙට්ටියට අපි කියනවා බොක්ස් දෝච්චා කියලා. එතකොට ඇතුලේ නාන මේ ෂවර් එකට අපි කියනවා දෝච්චා කියලා.
එතකොට දෝච්චා එකේ අපි එක ඔය ප්‍රොඩක්ට්ස් අනම්මනම් බෝතල් එක එක ඒවා දාලා තියෙන ඒ රාක්ක වලට අපි කියන ඕර්ගනයිසර් පෙර දෝච්චා. හරි ඕර්ගනයිසර් පෙර දෝච්චා. එතකොට ඒ ළඟින්ම අපිට හම්බ වෙනවා මොනවද? තුවා අශුගමානි. හරි තවලට අපි අශුගමානි කියලා. එතකොට ඒවා එල්ලන ඒවට අපි ගාංචි කියලා කියන තර අශුගමානි විතරක් නෙමෙයි ඕන එකක් ඔයාලට එල්ලන්න පුළුවන්. ගාංචි මේ කොකු වලින්. හරි මම හිතනවා මට මොකද අමතක වෙන්නේ නැතුව ඇති කියලා. තව එක දෙයක් කියන්න ඕන. මේ ලවන්දීනෝ එකයි වාතර එකයි බිඩේ එකයි එකට ගත්තහම අපි පොදු නමක් කියනවා මේවට. ඒ තමයි සනිතාරි කියලා. හරි මේ සනිතාරි කියන එකෙන් එතකොට අදහස් කරන්නේ මෙන්න මේ අයිටම්ස් තුන. ඉතින් හරි. ඉතින් මම හිතනවා සාමාන්‍යයෙන් බාල්න එකක තියෙන එක ඕනම කෙනෙක්ගේ වගේ මෙන්න මේ ආකාරයේ තියෙන දේවල්. ඉතින් හරි ඉතින් ඔන්න මං හිතනවා ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා මේ කියලා දුන්නු දේවල්. ඉතින් හැමෝගෙම නාන කාමරයක වගේ නොවෙන්න පුළුවන්. ඊට වඩා දේවල් වලගේ තියෙන්න පුළුවන්. ඊට වඩා අඩු දේවල් වලගේ තියෙන්න පුළුවන්. ඉතින් මං සරලවම පොදුවේ කොහොමද නාන කාමරයක මොන වගේ දේවල්ද තියෙන්නේ? දේවල් වලට කියන නම තමයි ඉතින් ඔයගොල්ලන්ට කියලා දුන්නේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ වීඩියෝ එකට කැමති වෙන්න ඇති කියලා. ඉතින් මම හැමතිස්සෙම කියනවා වගේ මට සහයෝගය ලබා දෙන්න අමතක කරන්න එපා. වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාලා ඔයගොල්ලෝ දන්න අය අතරත් ෂෙයා කරගන්න. ඒක අනිත් අයටත් ලොකු උදව්වක් වෙන්න පුළුවන්. හරි එහෙනම් ඉතින් අපි තවත් පාඩමකින් හම්බ වෙමු. ඔයගොල්ලෝ හැමෝටම චාෝ.